මස්සොදි මේ බටර් කේකුයි. අනිම සන්තෝසයි. කේකුයි චිලි පේස්ට්ුයි වටලප්පුනේ මොනවාද? පරිප්පුයිද? පරිප්පුයි. හරියා ගන්නෑ. ආයි ගන්නවා. Hi යාළුවනේ, welcome to our YouTube channel. ඉතින් අද කරන්න යන්නේ challenge එකක්. අපි බලමු මේ challenge එක මොකක් වෙයිද කියලා. මම අද කරන්න හිතාගෙන ඉන්නේ කොහෙන් හරි මැස්සෙක් යනවා. ඉතින් අද මම කරන්න යන්නේ challenge වීඩියෝ එකක්. ඒ challenge වීඩියෝ එක තමයි මගේ YouTube channel එකට comment කරලා තියෙන, මගේ videos වලට comment දාලා තියෙන ගොඩක් කමෙන්ට් දාලා තියෙන පළවෙනි 5 දෙනා මම තෝරගෙන ඒ 5 දෙනාට කෝල් එකක් දීලා මම අහනවා YouTube වීඩියෝ එකක් කරන ගමන් ඉන්නේ මට චැලෙන්ජ් එකක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් එයාලා කෝල් එක ආන්සර් කළොත් මම එයාලගෙන් චැලෙන්ජ් එකක් ඉල්ල ගන්නවා. කරේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අපි බලමු එයාලා මොන වගේ චැලෙන්ජ් මට දෙයිද කියලා. ඉතින් මොකක්ද දුන්නත් බාර ගන්න වෙනවනේ. අපි බලමු යාලා මොන වගේ චැලෙන්ජ් එකක් මට දෙයිද කියලා. එහෙනම් අද වීඩියෝ එක දිගටම බලලා ඉන්න. අද මොන වගේ දෙයක් වෙයිද දන්නේ නැහැ. අවසානයේ කොහොම වෙයිද දන්නේ නැහැ. මොන වගේ දේවල් දෙයිද දන්නේත් නැහැ. කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් අපි බලමු. කෝල් එකක් අරගෙන. ඉතින් දැන් අපි කෝල් එකක් අරන් බලමු. වැඩිපුරම කමෙන්ට් කරලා තියෙන කෙනාට කෝල් එක ආන්සර් කරයි දන්නේ. ආන්සර් කරොත් හොඳයි. හොඳයි නෙවෙයි හොඳ නෑ. ආන්සර් කරේ නැත්නම් තමයි හොඳ. මොනවද දෙයිද දන්නේ නෑනේ. අපි කෝල් එකක් අරන් බලමු. මොකද වෙන්නේ කියලා. රීන්ස් යනවා. අපි බලමු. ආන්සර් කරන්නේ. හරියා ගන්නෑ. ආයි ගන්නවා. අපි ආන්සර් කරමු. කට්ටුනා. Yeah, boy. කට්ටුනා. ගණිත දන්නේ ආයි. අපි අරන් බලමු. හෙලෝ. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන කමක් නෑනේ. YouTube දාන්න රෙකෝඩ් එකක් ගන්න කමක් නෑනේ. එපාද? මොකද කරන්නේ? මට වගේ චැලෙන්ජ් එකක් ඕන. මම අරට දෙකක් කියන්න. හරිද? හා. දෙකක් දෙන්න. හා. එකක් තමයි ඔයාගේ නම් පටන් ගන්න කියන්නේ මුල් අකුර. ඔව්. තේරෙනවනේ. ඔව්. අනේ මුල් අකුර හැබැයි අර පොඩි ඒවා බෑ. මොනවා වේවයි? පොඩ්ඩක් ගන්නවා. මේ පොඩි ඒවානේ. හරි. මොන නම් පටන් ගන්න මුල් අකුර විතරයි. හා. ඊවලින් මෙන්න මේ කෑම විතරයි කන්නේ. තව එකක් කියන්න මේ TikTok එකේ වයිරල් යන කෑම තියෙනවනේ. ඔව්. ඔයාගේ නමේ මුල් අකුරෙන් පටන් ගන්න කෑම විතරයි. හරි. එහෙම මේ දැන් ඊ අකුරෙන් නම් ඊ අකුරෙන් තියෙන ඕනම කෑමක්. එහෙනම් ඔයාම කෑමක් කියන්නේ. ෂෝටි. හරි එහෙම. ඉතින් කරලා මොනවා කරන්න. ඔව් හැබැයි අකුරෙන් විතරයි. මට ඉච්චර අයිඩියා එකක් නෑ. අපි බලමු කරලා. කරලා බලමු. thank you. ඊ අකුර විතරයි. හරි. thank you. හරි. thank you. කියන්න. bye. එයාට මං කියපු මෙලෝඩියක් ඇහුන්නේ නැහැ කියලා මට හිතෙනවා. එයා කිව්වට කමක් නැහැ. සිග්නල් නැහැලු. කමක් නැහැ. මෙහෙම හරි මට කිව් එකට බොහොම ස්තුතියි. හැබැයි ඒක මට ලොකුවට තේරුනේ නෑ මොකක්ද කිව්වේ කියලා. ඊ අකුරෙන් පටන් ගන්න, ඒ කියන්නේ මගේ නමේ මුල් අකුරෙන් පටන් ගන්න ඊ අකුර. එතකොට
ඊයකුරෙන් පටන් ගන්න කෑමක් තමයි කණ්ඩ කිව්වේ. මේ චූටි චූටි දේවල් වලින් ලොකු දෙයක් තමයි කණ්ඩ කිව්වේ. ඉතින් මට ලොකු දෙයක් හිතා ගන්න බෑ ඊයකුරෙන්. අනේ මන්දා. ඉතින් යාළුවනේ මට ලොකු දෙයක් හොයාගන්න බැරුව ගියා. ලොකු දෙයක් ඉතින් එලිෆැන්ට් කෙනෙක් තමයි ලොකු දෙයක්. එග් රෝල්ස් එහෙම එපා කිව්වනේ. ඒ වුණාට ඉතින් මට ලොකු දෙයක් කියලා හොයාගන්න දෙයක් නැති වුණා. මං ඉතින් එග් රොටි ගෙනාවා. අපි ඉතින් මේ එග් රොටි එක කපාගෙන ඉමු. එහෙනම් අපි මේක කපා ගමු. කපාගෙන ආවා අපි හොදි දාගමු. මේක විතරයි මං හිතන්නේ අද කන්න පුළුවන් දෙයකට මට හම්බුනේ. දැනට මේ පළවෙනි එක නිසා අනිත් ඒවා කොහොම වෙයිද දන්නේ. ඒවා කන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන්න බෑ. මේක විතරයි අදට මට හිතෙන්නේ මේක විතරයි හොඳ දෙයක් තියෙන්නේ අද. හරි. හොදි දාගත්තා. හොදි දාගෙන ආවා. ඒක ගුඩ්ගෙන ආවා. එනයි ඉතින් අපි කමු. වෙන ඉතින් මේ ඊයකුරෙන් මට හම්බුන්නේ නැහැ. ඉතින් හම්බුන්නේ නැහැ කියන්නේ ලොකු දේවල් නැහැ. මේ වගේ දේවල් තමයි තිබුණේ. වෙන දේවල් තිබ්බේ නැහැ. තියෙන්න ඇති මට හොයාගන්න හම්බුන්නේ නැහැ. මේ මෙච්චරයි තිබුණේ ඉතින්. මම ඉතින් මේක ගෙන ආවා. ඉතින් යාළුවනේ එහෙනම් අද චැලෙන්ජ් එක පළවෙනි චැලෙන්ජ් එක කම්ප්ලීට්. එහෙනම් අපි අපේ දෙවෙනි යාළුවට කෝල් එකක් දීලා බලමු යා මොනවාද මට දෙන චැලෙන්ජ් එක කියලා. ඔව් කියන්නකෝ. මොලිදන් කියන්නද? නෑ මේ මොනවාද මස්සොදි? මස්සොදි මේ බටර් කේක්. හරිම සන්තෝසයි. ඔය කවද්ද දෙන්නේ? අයියෝ අපරාධි ගත්තේ. බොහොම ස්තුතියි. ඕකේ. එහෙනම් කියන්නම්. ඉක්වන්න දෙන්න ඕන. ඉවරෙන් දෙනවා. අම්මෝ. හරි. Thank you. හරි සන්තෝසයි. මං හිතුවේ ශලගාවට හෙව කරයි කියලා බටර් කේකුයි. මොනවද ඒ කන්න පුළුවන් දේවා. කමන්නේ. කාලවලු බටර් කේකුයි මස්සොදි කන්න කිව්වා මට. කාලා බලමු. ප්‍රථම වතාවට බටර් කේකුයි මස්සොදි. එහෙනම් බටර් කේකුයි මස්සොදි මම අරගෙන එන්න. ටක් ගාලා අපි කමු. යාළුවනේ බටර් කේකුයි මස්සොදි ගෙනාවා. අපි මේ කමු එනවා. යා අපි කමු. මේකට දාගෙන කමු. එහෙනම් කමු යාළුවනේ. මේක මේ ගෑවිලා දැන් හොදි තනිකර පීලා තියෙන කේක් කෑල්ල. A few minutes later. හම්බු. ආයෙත් බටර් කේක් කන්නෙත් නැහැ. Thank you challenge එකට. අපෝ මසොදි බටර් කේක් කන්න බෑ. දොරඩ අමාරුයි. මේ කන්න බෑ. එහෙනම් අපි ඊළඟ චැලෙන්ජ් එකට ඒකත් මෙහෙම වෙද්දන්නේ නැහැ. මේකට
අපි තව කෙනෙක්ට ගමු. හරිම සන්තෝෂදායක දිනයක්. අපි තව කෙනෙක්ට අරන් බලමු කොහොමද කියලා. තව කෙනෙක්ට අරන් බලමු අපි. බලමු ආන්සර් කරයිද කියලා. හෙලෝ 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 මේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනවා. හරි චැලෙන්ජ් එකකට මට මේ ඔයා කැමතිම මොකක් හරි චැලෙන්ජ් එකක් දෙන්න. ඕනම දෙයක් ෆුඩ් හෝ ප්‍රෑන්ක් හෝ ඕනම දෙයක්. ෆුඩ් එකක් හරි කමන්නේ මොකක් හරි එකක්. පොඩ්ඩක් මොනවද එකක්ද පරිප්පුත් එක්ක වඩලා පොයි අයියෝ පරිප්පුයි වඩලා පුනේ. නැත්තම් තව එකක් කියන්නම් ඔය දෙකෙන් එකක් කරන්න කැමන්නේ කමනවා කැමති එකක් කියන්න. අවුල නැද්ද එකක් කියන්න නෑ අවුලන්නේ. අවුලන්නේ ඔයා කැමති සංඛ්‍යාවක් කියන්න. केकु चिली पेस्ट्री පරිප්පුයි වඩලා අප්පුයි. ඔයා කැමති දෙයක් දෙන්න. දැන් මට දෙතුන් දෙනෙක් දීලා තියෙන්නේ ඇඬෙන්න. ඒත් කමන්නේ අවුලන්නේ. සිග්නල් නෑ යාළුවේ. වැස්ස. ඒ කෝල් එක කට් වුණා. එයාට අපි අරගෙන බලමු. කේකු චිලි පේස්ට්රුයි වඩලා අප්පුනේ මොනවාද? පරිප්පුයිද? පරිප්පුයි හරි. ඔයාට කැමති දෙකෙන් කැමති එකක් තෝරන් ගන්න ඔයාම කියන්න එකක්. අවුල නෑනේ අවුලක් නෑ. මොකද්ද කරන්නේ? සිග්නල් නෑ ළමයි. පුදුම වැඩක් වෙලා තියෙන්නේ. හරිම සෝචනීයයි. චරිති තමයි මට මේක දුන්නේ. හරිම සන්තෝෂයි චරිති. මෙසේජ් එකක්ම දාලා. මං කිව්වා එයාම එකක් තෝරලා දෙන්න කියලා. එයා ගොඩක් කියනවා. ඕන එකක් පන් අද බාර ගන්නවා කියලා කිව්වලු ඔයාලට. අපි බලමු. එම කාලා මොනවා වෙයිද දන්නේ මට. අවුලක් නැහැ. සිග්නල් ගැටලු නිසා මේ කෝල් ගන්න බෑ කට් වෙනවා. දැන් කෝල් දෙක තුනක් මෙහෙම වුණා. ඒ වුණාට එයාලා මට මැසේජ් දාලා කියනවා. අපි බලමු. දැන් අපිට හම්බුණා එකක්. කේකුයි බටර් කේකුයි මසොදි පස්සේ වටලප්පනුයි පරිප්පුයි හම්බ වුණා. අපි බලමු. පරිප්පුයි වටලප්පන් ආරියා ස්ථීර කරා පරිප්පුයි වටලප්පනුයි. එහෙනම් අපි පරිප්පුයි වටලප්පනුයි කමු. වටලප්පන් ගෙනාවා. වටලප්පනුයි පරිප්පුයි කණ්ඩ තමයි යන්නේ. ඉතින් වටලප්පන් එක තියෙනවා. අපි වටලප්පන් එකට පරිප්පු දාගමු. මේක නම් මහායාම කෑමක් වෙයි. අන්න බෑ. ඒක පෙනුම හරි කැතයි.
ලුණු රහයි පැණි රහයි මික්ස් වෙලා නිකන් හන්න බෑ. එහෙනම් අපි අපේ හතරවෙනි යාළුවටත් කෝල් එකක් දීලා බලමු යා මොනවද කියන්නේ කියලා. ඔව් කියන්නකෝ. පරාට තියෙන්නේ. ඔව්. පෙර කඩෙන් ගන්න එකට යා හොටෙල් කොපි තියෙන බ්ලැක් කොපි හොටෙල් වලට බ්ලැක් කොපි දාන් කන්න. හරිම සතුටුයි. මම චැලෙන්ජ් එකට වැඩ කරන්න බෑ කියලා. බ්ලැක් කොෆි. ඔව් බ්ලැක් කොපි. පරාට වලට පරාට එකක් කෑවනම් ඇතිනේ. ඔව් එකක් කෑම හැබැයි. කරන්න අනිවාර්යයෙන්ම කරනවා. බොහොම ස්තුතියි. දිවසින් අතර හිටියත් වීඩියෝ දානවා. හරි. බලන්න මේක. හරි. thank you තියන්න. black coffee පරාටයි. ඉතින් පරාට තියෙනවා black coffee තියෙනවා. අපි මේ black coffee ටිකක් දාගෙන බලමු පරාටයකට කන්න පුළුවන් වේද කියලා. චුට්ටක් දාගමු. චුට්ටක් නෙමෙයි සම්පූර්ණ දාගමු. එන්න දාගත්තා. දාලා තියෙන්නේ මම නමනවා මේක. මේ පොඩි කෑල්ලක් ගත්තේ. අද හරි. खत्म बाय बाय टाटा गुड बाय මේක නම් කන්න හම්බෙන්නේ නැහැ. වගේ තිත්තරයි අවුලක් නැත්තේවත් නෑ. අර මේ පරාටක නිසා මේ අතුරේ තියෙන බ්ලැක් කොෆි එකේ පිටගතිය ටිකක් අඩු වෙනවා. නැත්තම් කොපි ගොඩක් තිත්තයි. ගොඩක් තිත්ත කඩේ තියන්න බෑ. අර පරාට එක නිසා චුට්ටක් අඩු වෙනවා. එන්දා ෂේප් එක ගන්න පුළුවන්. මෙසේජ් දාලා තිනවා කට්ටියක්. මට මේ මොන හරි වුණොත් අපි ඔයා බලන්න එන්නම් මොනවාද එද්දි ගේන්න ඕන කියලා. එද්දි හරිම සන්තෝසයි මගේ පාපා මිත්‍ර කියලා ගැන. එතන කියන්න දෙන්නේ. අපි යන් ඊළඟ කෙනාට ඊළඟ කෙනාට කෝල් එකක් ගන්න. තව එක්කෙනෙක් ඉන්න අරන් බලමු යාලට කෝල් එකක්. ඉතින් යම චැලෙන්ජ් එකක් දීලා තියෙනවා. අපි බලමු යාලගේ චැලෙන්ජ් එක මොකක්ද කියලා. Hey, මම වරදෙන challenge එක තමයි noodles with ice cream. try කරන්න. ඉතින් යාළුවනේ noodles තියෙනවා. noodles with ice cream. ice cream ටික දී වෙලා අපි මේක දාගමු. noodles එකට කොහොම වෙයිද දන්නේ. කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. දාගමු එන ice cream කාලා බලමු අපි. ඊයා සිටින්නේ වැටුණා. හරියන්නේ යාළුවේ මේක.
ගෞරි මොනවද මේ ගෞරි? හරි ඉතින් යාළුවනේ challenge එක complete. අල්ලන්න. ඉතින් යාළුවනේ අද challenge එක කොහොමද? අද challenge එක හොඳයිද? challenge එක හොඳයි නම් like එකක් දාන්න. ඒ වගේම මේ අද challenge එකේදී තිබුණේ food විතරයි. වෙන දේවල් තිබුණේ නැහැ. මම ඉතින් කරාට යාලා දුන්නේ food challenge විතරයි. ඉතින් මේ වගේ weird food challenge එකක් වලට ආයෝනේ නම් මේකේ part 2 අරගෙන එනවා. part 2 අරගෙන ඔයාලා comment එකක් දාන්න. ඒ වගේම මේ weird food combination එක කළා දාන්න. ඊළඟට මම කරන්න ඕනේ මොනවද කියලා. හැබැයි ඉතින් මට ආයි challenge එකක් කරන්න නම් අදහසක් නැහැ. ඒගොල්ලෝ comment එකක් දැම්මොත් මම මේකේ part 2 අරගෙන එන්නම්. comment එකක් දාන්න. ඔයාලට ඊළඟට ඕනි මොනවද කියලා. ඉතින් වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, ඒ වගේම comment එකක් දාන්න. subscribe කරන්න අමතක කරන්න එපා. එයා පැත්තේ ඉන්න bell icon එක all දාලා තියාගන්න අනිවාර්යයෙන්ම. එතකොට තමයි මම දාන වීඩියෝ එකක් ඔයාලට ආයෙත් එන්නේ. ඒ නිසා එහෙනම් අදට ගිහින් එන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙන්න. සුබ දවසක්.